සුබ දවසක් යාළුවනේ ගේමින් නේෂන් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද කොල්ලනේ අද අරගෙන ආවේ Free Fire ගන්න ඔයාලට Free Fire එකේ තියෙන අමුතු වෙනස් දාචි ඔයාලට hina යන account 15ක් review කරන් තමයි අද වීඩියෝ අරගෙන ආවේ. ඉතින් account 15ක ID තියෙනවා. අන්න account 15 ඔයාලා බලන්න මේ වීඩියෝ එකක් බල දෙකක් බල නවත්තර කරන්න එපා. account 15ම බලන්න අමුතුම හැඟීමක් ඔයාලට දැනේවි. ඉතින් account 15ම ID ටික මම පල්ලෙහා description එකේ ඔයාලට දාලා තියන්නම්. ඉතින් දැන් මම පෙන්නන්නම් ඒක හරියන්නේ ID ටික review කරන්න කලින් තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ බටන් එක touch කරලා දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ බටන් එකට එහා පැත්තේ මතුවෙන මේ වගේ bell එකක් අන්න එතන තියෙන මේ bell එක තුන. අන්න එතන තියෙන මේ all කියන bell එක මතකද touch කරලා තියන්න. අපි ඉදිරියට Free Fire ගැන ගොඩක් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වීඩියෝස් ඔක්කොම ඔයාලා notification මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. හරියන්නේ අපි බලමු අර ID වල තියෙන account කොහොමද කියලා. හරියන්නේ අද රිවිව් කරන්න ගෙනාව පළවෙනි account එක. අපි චෙක් කිරීමක් කරලා බලමු. ඉතින් ආ දවස් දෙකකින් තමයි online ඇවිල්ලා තියෙන්නේ. අපි මෙතන යාගේ profile එක check කරලා බලමු. wow ඉතින් ඔයාලට බලා ගන්න බලමු කොහොමද elite code. ඉතින් මේ වගේ account එකක් තිබ්බනම් ලස්සනයි නේද? ඉතින් ඔයාලට බලා ගන්න යාගේ rank එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාගේ level එක බලා ගන්න පුළුවන්. like 3000 ගණන් බලා ගන්න පුළුවන්. booy එක හපු date බලා ගන්න පුළුවන්. profile එක ඔයාලට බලා ගන්න පුළුවන්. squad කොච්චරක් තියෙනවද? ඊට පස්සේ solo duo කොච්චරක් තියෙනවද කියලා ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි kill වලට බලා ගන්න වෙන්නේ නැහැ. පොඩ්ඩයි kill තියෙන්නේ. ඉතින් ඒත් යන account එක ෆට්ට අපි දෙවෙනි account එක ගිහලා බලමු. ඉතින් ඇයිලා මේ තියෙන දෙවෙනි account එකේ ID එක. ඉතින් මම ඒකත් විතර search කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක level 4 දවස් 30කින් online ඇවිල්ලා නැහැ. ඉතින් අපි ආයේ profile එක check කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ආයේ profile එක අපිට පෙන්නන්නේ නැහැ. ඒක තමයි මේකේ වෙනස. අපිට මේ account එක profile එක බැලීම හැකියාවක් නැහැ. අපි එහෙනම් තුන්වෙනි account එක බලමු. ඉතින් ඇයිලා මේ දින අද රිවිව් කරන්න ගෙනාවු තුන්වෙනි account එක ID එක. ඉතින් මෙයා දවස් 13කින් online ඇවිල්ලා නැහැ. අපි යාගේ account එක බලමු. ඒකත් පට්ට යනකොට බලා ගන්න elite කොට වල බලා ගන්න පුළුවන් මේ විදියට පරණ elite ඉරන් තිනවා. ඉතින් ඇයිලා මෙයා level 44 like 4800 ගණක් තියෙනවා. ඉතින් මේ විදියට බලා ගන්න පුළුවන්. අපි profile එක check කරලා බලමු. ඉතින් වැඩි අපිට kill බැලීමක් බලන්න හම්බ වෙන්නේ නැහැ. වැඩි kill නැහැ. ඉතින් පොඩ්ඩයි kill තියෙන්නේ. ඊට වඩා විදියට බලා ගන්න පුළුවන් මේ විදියට kill වැඩි අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. හරිය ලයිට් ෆ්‍රේම් එක මෙච්චර තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලා චෙක් කරලා බලන්න. ඉතින් ඇයිලා මේ දින අද ගෙනාවු හතරවෙනි account එක. ඉතින් අපි account එක චෙක් කිරීමක් කරලා බලමු. එයා දවස් 3කින් online ඇවිල්ලා නැහැ යාළුවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ like තියෙනවා 20284. එයාගේ බලා ගන්න පුළුවන් level එක 72යි. wow sweet heart. ඔයාලට බලා ගන්න පුළුවන් යාගේ තියෙන elite ගොඩ වල බලා ගන්න පුළුවන් මේ විදිහට පට්ට එල්ලම account එකක්. ඉතින් මේ විදිහට වල බලා ගන්න පුළුවන්. ඉතින් බූයාවත් date එක බලා ගන්න පුළුවන්. යාගේ rank එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔය profile එකට ගියාට පස්සේ වඩා හම්බෝ super. යා kill ගොඩක් තියෙනවට බලා ගන්න මේ විදිහට kill වල බලා ගන්න පුළුවන්. squad එක මෙච්චරක් kill තියෙනවට පස්සේ 33538ක් 2285ක් 2161 යන superior play කරු play එකනේ පට්ට account එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලා check කිරීමක් කරලා බලන්න. ඉතින් ඇල්ල අද වලට පෙන්වන්න ගෙනාවු පස්වෙනි account එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් account එක දවස් 30කින් online ඇවිල්ලා නැහැ. අපි account එක check කරලා බලමු. ඉතින් ඇල්ල ඔයාලට බලා ගන්න පුළුවන් යාගේ level එක 63 like 3514ක් තියෙනවා. ඒත් කිසිම elite එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ elite එකෙත් බින්දුවේ වඩ බලා ගන්න ලැබෙන්නේ. rank එක browse. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් profile එකට ගියත් කිසිම kill එකක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. එයා කිසිම kill එකක් නැහැ. kill නැහැ යාළුවනේ. ඒ උඩට යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් level 63 පුදුමයි නේද? අපි බලමු ඊළඟ account එක. ඉතින් ඇයිලා මේ තියෙන 6 වෙනි account එකේ ID එක. ඉතින් මම ඒකත් check කිරීමක් කරලා බලමු. ඉතින් ඔයාලට බලන්න එයා දවස් 3කින් online ඇවිල්ලා නැහැ. ඉතින් එයාලට වෙනස පේනව නේද? level එක වෙනස පේනව නේද? වෙනස පේනවා කියලා මම හිතනවා. ඉතින් ආයි kill වල බලාගෙන ලැබෙන්නේ නැහැ. kill බිඳුවයි. ඉතින් වෙනස ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. අපි යමු ඊළඟ account එකට. යාළුවනේ අද රිවිව් කරන්න ගෙනාවු 7 වෙනි account එක. අපි ඒකත් check කිරීමක් කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඔයාලට බලන්න දවස් 8කින් online ඇවිල්ලා නැහැ. අපි ඒ account එක check කරලා බලමු. ඉතින් අනේ මේ account එක වැඩි විදිහට වඩා මේ ID එක ලස්සන ID එක වඩා බලා ගන්න පුළුවන්. like 11යි ඊට වඩා බලන්න මේ light ගොඩ වඩා බලා ගන්න පුළුවන්. wow level ගොඩක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඒත් වගේ rank එක බලා ගන්න පුළුවන් browse. ඊට වඩා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් වඩා බලා ගන්න ලැබෙනවා profile එක kill තියෙන්නේ පොඩ්ඩයි. ඒ වුණාට account එක පට්ට වඩා මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඊළඟ account එක බලමු. ඉතින් ඇයිලා අද රිවිව් කරන්න ආව 8 වෙනි account එක තමයි ඉතින් මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දවස් 3කින් online ඇවිල්ලා නැහැ. අපි බලමු මේ account එක check කිරීමක් කරලා. ඉතින් එයාලට බලා ගන්න වෙලා එයාගේ browse තියෙන්නේ rank එක level 79 1638ක් like තියෙනවා. ඉතින් මට
ලයිට් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේවට බලා ගන්න පුළුවන්. ඔයාලට වෙනසක් පේනව නේද? කිල් තියෙන්නේ බිඳුවයි. ඉතින් ඔයාලට වෙනසක් පේනවා කියලා මම හිතනවා. මම කියන්න දෙයක් නැහැ. අපි බලමු ඊළඟ account එක. ඉතින් එල අද රිවිව් කරනවා 9 වෙනි account එක. අපි ඒකත් බලමු මේ විදියට check කරලා දවස් 3 ඉතින් එයා දවස් 3කින් ඔන්ලයින් ඇවිල්ලා නැහැ. ඉතින් ආ බ්‍රවුන්ස් තියනවට බලා ගන්න පුළුවන්. level එක 3. ඉතින් ඔයාලට බලා ගන්න පරණ ලයිට් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එකට ගියොත් එයා කිල් තියෙන මෙච්චරයි. ඉතින් ඒ account එක පොඩි වැදගත්කම කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඔයත් ඒක පොඩ්ඩක් අඳුරලා බලන්න ඔයාලටම තේරෙයි. අපි ඊළඟ account එක බලමු. ඉතින් එයා අද රිවිව් කරන්න ආපු 10 වෙනි account එක. ඉතින් මේක වැඩිම විශේෂත්වය මේක එකේව 8ක් තියෙන එක තමයි වැඩිම විශේෂත්වය. ඉතින් මේක දවස් 2කින් තමයි ඔන්ලයින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක අපි account එකට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවෝ මෙයා රෑන්ක් එක හෙරොයික් ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න ලයික් 2196ක් තියෙනවා. ඉතින් මෙයාගේ එලයිට් උත් ඔයාලට බලා ගන්න මේ හරි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් level 56. ඉතින් හෙරොයික් ගහලා ඉතින් බූයා මේ විදිහට බලා ගන්න පුළුවන්. ප්‍රොෆයිල් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙච්චරක් කිල් තියෙනවා. ඉතින් normal එකේ යා හොඳට ප්ලේ කරලා තිනවා ලාවට බැලුවොත්. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ ප්‍රොෆයිල් එක. ඉතින් මෙයාත් පොඩ්ඩක් වෙනසක් පේනව නේද ඔයාලට? අපි බලමු ඊළඟ account එක. ඉතින් යාළුවෝ මේ 10 වෙනි වගේම 11 වෙනි account එක ID එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ID account වලට වඩා වෙනස තියෙන ID වල. ඉතින් අර කේව 8ක් මේකේ දෙකේව 8ක්. ඉතින් ඒක තමයි මේ account වල තියෙන ඒ account වල තියෙන සුවිසත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් level 14. ඔයාලට බලා ගන්න like බිඳුවයි level 14 like බිඳුවයි. browse ඉන්නවට බලා ගන්න පුළුවන් කිසිම light එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. profile එකේ ඔයාලට මේ විදිහට තමයි kill බලා ගන්න ලැබෙන්නේ account එකත්. ඉතින් යාළුවෝ මෙතන ඊළඟ account එක මේකේ විශේෂත්වය මේකේ 3 වටක් තියෙන. ඉතින් මෙයා දවස් 3කින් ඔන්ලයින් ඇවිල්ලා නැහැ. ඉතින් යාළුවෝ යාගේ වට බලලා මේ පරණ ලයිට් එකකුත් තියෙනවා. ඉතින් යා level 6 බිඳුවයි like browse ඉන්නේ. ප්‍රොෆයිල් එකට බැලුවොත් ඔයාලට බලලා එක කිල් මෙච්චර බලා ගන්න පුළුවන් solo වල. මේ විදිහට කිල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් විදිහට ඔයාලට ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ පරණ ලයිට් එකෙන් හම්බෙච්ච බලා ගන්න මේ ගොඩාක්ම මේකේ විශේෂත්වය මේකෙත් මේ අංක 3ව 8ක් තියෙන එක. ඉතින් යාළුවෝ අද රිවිව් කරන්න ගියාම 13 වෙනි ID එක. ඉතින් මේකෙත් විශේෂත්වය මේකේ 5ව 8ක් තියෙන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දවසකින් තමයි ඔන්ලයින් ඇවිල්ලා නැත්තේ. ඉතින් මෙයාගේ like 70ක් තියෙනවා. ඒ ලයිට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රොෆයිල් එකට ගියොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාගේ රෑන්ක් එක මේ විදිහට බලා ගන්න විදිහ account එක වෙනසක් වැඩිය බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාලගේ ID තමයි මේ තුන් දෙනාගේ වෙනසක් බලා ගන්න ලැබෙන්නේ. යාළුවෝ අද රිවිව් කරන්න આવුත් 14 වෙනි නැහැ 13 වෙනි account එක. ඒකේ දවස් 30කින් යා ඔන්ලයින් ඇවිල්ලා නැහැ. sorry යාළුවෝ 13 නෙමෙයි 14 වෙනි account එක. ඉතින් ඔයාලා බලා ගන්න like බිඳුවයි level 5 ඉතින් elite බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි විශේෂත්වය මේකෙත් ID එක 1 2 3 4 5 6 7 8 9 නිසා. ඉතින් යාළුවෝ ඊළඟ account මේක. ඉතින් මෙයා නම් YouTube කෙනෙක් මට මතක හැටියට YouTube කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ආ account එකත් මේ විදිහට බලා ගන්න පුළුවන් එකක් පට්ට නේද යාළුවෝනේ. like තියෙනවා 7971ක්. ඉතින් මේ විදිහට කොයාගේ ID එක බලා ගන්න පුළුවන් level 67 diamond ඉන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා බලන්න යාගේ kill පාට් එක account එකේ kill හොඳට ගහලා තිනවා. super. ඉතින් ඔය මේ විදිහට යාගේ account එකත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවා අද වීඩියෝ බලුවාලා හැමෝටම thank you. ඉතින් මම එක එක දාචි ID ඊටස් එක එක දාචි account සමහර ඒවා ID අමුතුයි සමහර වෙලාව account අමුතුයි එක එක වර්ගයේ දේවල් මම ඔයාලට පෙන්නුවා. වීඩියෝ හොඳයි නම් මත්තක ඇතුව වීඩියෝ like එකක් දාන්න. පල්ලෙහාන් ඔයාලගේ අදහස් චෝදනා හැමදේම මට බයින්න ඕන නම් බයින්න හොඳ කියන ඔක්කොම පල්ලෙහා comment section එකේ අපි කතා කරමු. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell icon එක all කරලා තියාගන්න. අපි ගේමින් නේෂන් තවත් වීඩියෝකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.